හරි පුතේ මම අද කියලා දෙන්න යන්නේ ඔයගොල්ලන්ට ඕගොල්ලොන්ගේ accounting paper එකේ දෙවෙනි පත්‍රයේ ආන්තික පිරිවැය ගණක් හම්බ වෙනවා. ආන්තික පිරිවැය යන පුතේ ඔයාලට එකදු සමීකරණයක්වත් පාඩම් කරන්න නැතුව ඔයාලට මෙන්න මේ ආකෘතිය ඔස්සේ පුළුවන් ඔයාගේ ඒ ආන්තික පිරිවැය අහලා තියෙන ඕනම ප්‍රශ්නයකට උත්තරේ හොයාගන්න. ඉතින් පුතේ මේකේ ආකෘතිය තමයි අපි මුලින්ම හොයාගන්නවා ඒකකයක විකුණුම් මිල අපි සටහන් කරගන්නවා. සහ අපිට මුලින්ම හොයාගන්න තියෙනවා ඔයාගේ ගාණ දුන්නාට පස්සේ ඔයා හොයාගන්න ඕනේ මුලින්ම ඒ ගානට අදාළ විචල්්‍ය පිරිවැය ඒකක වලට අදාළ විචල්්‍ය පිරිවැය කීයද සහ මුළු ස්ථාවර පිරිවැය කීයද කියන එක. එතකොට පුතේ ඔයාලට කරන්න තියෙන්නේ විකුණුම් මිල දාලා ඒකෙන් විචල්්‍ය පිරිවැය අඩු කරනවා. එතකොට ඔයාලට එනවා ඒකකයක දායකය ඒකකයක දායකය ඒකක ප්‍රමාණයෙන් වැඩි කළාම අපිට එනවා මුළු දායකය. ඒකකයක දායකය ඒකක ප්‍රමාණයෙන් වැඩි කළාම මුළු දායකය එනවා. මුළු දායකයෙන් ස්ථාවර පිරිවැය අඩු කරාම ලාභය හෝ අලාභය ගණනය කරගන්න පුළුවන් පුතේ. එතකොට ඔයාලට ගාණේදී දෙන්නේ අනිවාර්යෙන් එක්ක ඔයාලට ලාභයක් දීලා ඒ ලාභය ලබන්න අවශ්‍ය ඒකක ප්‍රමාණය මොකක්ද කියලා අහනවා. එක්කෝ ඔයාලට ලාභයයි ඒකක ප්‍රමාණයයි දෙකම දීලා ඒ ලාභයක් ලබන්න මේ ඒකක ප්‍රමාණයකින් මේ ලාභයක් ලබන්න ඔයාගේ භාණ්ඩය විකුණන්න ඕනේ මිල කීයද කියලා අහනවා. පුතේ ඒක ඔයාගෙන් විකුණු මිල අහන්න පුළුවන්. එහෙම නැත්නම් ඒකක ප්‍රමාණය අහන්න පුළුවන්. එහෙම නැත්නම් ලාභය අහන්නත් පුළුවන්. පුතේ ඔයාට ගානේ මේ ආකෘතියේ මෙතන ඉඳන් පහළට එන්නත් පුළුවන්. මෙතන ඉඳන් උඩට එන්නත් පුළුවන්. පුතේ මේ ආකෘතිය ඔස්සේ ඔයාට පුළුවන් ඔයාට හම්බ වෙන ඕනම ගාණක් निराකරණය කරගන්න. අපි පුතේ YouTube එකේ දාලා තිනවා මේ විදිහට මේ ආකෘතියෙන් කොහොමද හරියටම ගානක් හදාගන්නේ කියලා සහ පුතේ මේ ගාන හරිම ප්‍රායෝගිකයි. ඔයගොල්ලෝ ට්‍රිප් එකක් යද්දි සහ ඔයගොල්ලෝ මොකක් හරි ඉවෙන්ට් එකකට ඔයගොල්ලෝගේ බජට් එක සූදානම් කරගද්දි මේ ආකෘතිය ඔස්සේ පුළුවන් පුතේ ඔයාලට ලේසියෙන්ම ඔයාගේ බජට් එක හදාගන්න. හරි පුතේ සමීකරණ පස්සේ දුවන්න නැතුව හරියටම ඒ ආකෘතිය භාවිතා කරලා A level ගාන උඩ දාගන්න විදිහ අපි YouTube එකේ කතා කරලා තියෙනවා පුතේ. තව ගණන් ටිකක් එක. ඒ කියන්නේ A level ගණන් එක. ඔයාලා බලමු පුතේ මේ වීඩියෝ බලලා ඔයාගේ දැනුම තවත් වැඩි කරගන්න මොකක් හරි ප්‍රශ්නයක් තිබුණොත් අනිවාර්යෙන් කමෙන්ට් එකක් දාන්න. ජය වේවා.